මම ඔබට කිව්වේ මැරෙන එක පෙරේතයෝ වෙනවා කියලා. මම ඒකට හේතු කියන්නම්. කට වචනෙට කියනව නෙමෙයි. පින්වතුනි, පෙරේතෙක් වෙන සංඛාර තියෙනවා. දැන් ඔබගේ ජීවිතය ඇතුළට එබිලා බලන්න මම මේ කියන සංඛාර ඔබගේ තුල නැද්ද කියලා. පෙරේතෙක් වෙන සංඛාර තියෙනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි යමෙක් අනුන්ට අතපානව නම්, අනුන්ට අතපාලා අනුන්ගේ දෙයින්ම යැපෙන්න හදනව නම් තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි ආන්න ඒක තමයි පින්වතුනි පෙරේත සංඛාර. ඒක මැරිලා ගිහිල්ලා තමන්ට කිසි දෙයක් කරගන්න බැරි අනුන්ටම අතපාන්න ඕන කෙක් බවට පත් වෙනවා. ඔබ තමන්ගේ දරුවගේ ඉස්කෝලේට ඕන ෆොටෝකොපි ටික ඔෆිස් එකෙන් ගැහුවේ නැද්ද? ඔබගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් කෝල් ගත්තේ නැද්ද? ඔබගේ වාහනේ ගෙදර තියාගෙන ඔෆිස් එකේ වාහනෙන් එහෙට මෙහෙට ගියේ නැද්ද තමන්ගේ කටයුතු සඳහා? දීලා තියෙන නිල රතේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. නොදීපු දේ ගැන. ඔබට පෑනක් ඕනේ වුණාට පස්සේ ඔබ ඔෆිස් එකේ තියෙන පෑන් ගෙදර ගෙනාවේ නැද්ද? ඔබට ටීවී එක බලන්න ඕනේ වුණාට පස්සේ අම්මා ලව්වා ඉවෙව්වේ නැද්ද? අම්මා තාත්තා ලව්වා වැඩ කරව ගත්තේ නැද්ද? හොඳට බලන්න. මේ එකකටවත් නෑ කියන්න බෑ කාටවත් පින්වතුනි. මොකද පටන් ගත්ත දවස් ඉඳලම කරන්නේ මොකද මේ ලෝකය හරි සාරයි කියලා උලුලා කන්න ගත්තාම රුපියල් 20ක් ඉතුරු කරන්න තමයි හදන්නේ. රුපියල් 20 ඉතුරු කරන්න ගිහලා රුපියල් 20ට මල පෙරේතය වෙන જાතියක්. බැංකුවක් කඩලා නම් තව කමක් නෑ. මේ මල පෙරේතය වෙන්නේ මොකටද මේ? රුපියල් 20ට. පෑනට, කොළ ටිකකට, ෆෝන් කෝල් එකකට. ලේසි නෑ. ඔබ දන්නව නම් කරයිද? දන්නේ නැති නිසා නේද කරන්නේ. අන්න ඒකයි මම කිව්වේ පිටුදිනේ මේ පටිච්ච සමුප්පාදය කියන දහම් ගුරුවරයාව මිනිස්සු දන්නේ නැති තාක්කල් මේ මිනිස්සු අවුලෙන් අවුලට වැටෙනවා.